ඉතින් ඔයාලා මුලින්ම thumbnail එකේ දැක්ක වගේම අපිට මෙන්න මේ ක්‍රමය වගින් 100%ක් ෆ්‍රී ඒ වගේම high quality photos generate කරගන්න පුළුවන්. ඒ වගේම මේක 100%ක්ම ෆ්‍රී. නැවතත් කියන්න ඕනේ. තව තමයි මේකේ thumbnail නිර්මාණය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම logo කිව්වම ඉතින් මගේ YouTube channel එකේ තියෙන logo එකත් මෙන්න මේ විදිහට තමයි මම නිර්මාණය කරගන්නේ. ඉතින් ඔයාලට මේ වගේ photo generate කරලා සල්ලි පයන්න උනත් පුළුවන්. ඉතින් මම මේ කියලා දෙන විදිහට හරියටම කරොත් මේක අතදරුවෙට උනත් කරන්න පුළුවන් විදිහට ඒ තරමට මම සරල කරලා තමයි මම අද කියලා දෙන්නේ. ඉතින් ඔයාලා හැමෝම මම අලුතෙන් පටන් ගත්ත channel එක subscribe කරලා support එකක් දීලා අපි වැඩේට යමු. හරි ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලා ෆෝන් එකේ තියෙන ChatGPT app එකට හරි නැත්නම් website එකකට ගිහිල්ලා හරි මෙන්න මේ අපි ඉස්සෙල්ලාම ෆොටෝ එකක් හදන්න කලින් අවශ්‍ය prompt එක ලබා ගන්න ඕනේ. ඒකින්ද මෙන්න මේ විදිහට type කරන්න. මේක සිංහලෙන් type කරා කියලා කිසිම අවුලක් නැහැ. ඉතින් මට ඕනේ උනේ පූස් ડોක්ටර් කෙනෙක් පූස් රෝගියෙක්ට ප්‍රතිකාර කරන විදිහ. ඉතින් මම මේ විදිහට type කරලා මට මෙන්න මේ විදිහට prompt එක ලබා දෙන්න කියලා මේකට send කරාට පස්සේ අපිට තප්පර ගානක් ඇතුළත මෙන්න මේ විදිහට prompt එක එනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේක සේරම ටික copy කරගන්න ඕනේ. හරි ඉතින් මේ copy කරනකොට ඉස්සෙල්ලා මේක එකපාරට touch කරගෙන ඉඳලා ඊට පස්සේ මෙන්න එතන තියෙන දෙවෙනියට select text කියලා. ඒක එකපාරට touch කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. ඊට පස්සේ මෙතනින් ඔයාලා සේරම ටික මෙතන select කරගන්න. select කරගෙන copy කරගන්න. ඊට පස්සේ මෙතනින් අයින් වෙන්න ඔයාලා. ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ Google කියන app එකට. ඉතින් මම මෙන්න මේ විදිහට Google එක ඇතුළට යනවා. මෙන්න මෙතන උඩ ඉහළ කෙළවරේ බාර් එකේ වල සර්ච් කරගන්න ඕනි Piclumen AI කියලා. හරියට වචන ටික ගහන්න Piclumen AI. ඉතින් මම මෙන්න මෙතන උඩ බාර් එකේ Piclumen AI කියලා සර්ච් කරගන්නවා. ඉතින් ඊළඟට එන පළවෙනි result එකෙන් මෙන්න මේකට දම්පාට result එකක් තමයි එන්නේ. ඒක ඇතුළට ඔයාලා යන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මෙන්න එතන ඔයාලට පොඩි පොඩි මැසේජ් එකක් එන්න පුළුවන්. මෙන්න මේ විදිහට accept කරන්න කියලා. ඉතින් ඔයාලා මේක accept කරන්න. හරි. ඊළඟට ඔයාලට කරන් තියෙන්නේ මෙන්න මේ site එක desktop mode එකට දාගන්න. ඉතින් ඒකට මෙන්න මෙතන ඉහළ දකුණු පැත්තේ ඉහළ කෙළවරේ තියෙන ටික් තුනක්. ඒක ඔයාලා එකපාරට touch කරන්න ඕනි. එහෙම touch කරාට පස්සේ ඉතින් ටිකක් පාතර යනකොට මෙන්න මේ විදිහට තියෙන desktop site කියලා. ඉතින් සමහර අයගේ ඇත්තේ desktop mode කියලා. ඉතින් අන්න ඒ විදිහට ඒකට ටික් එක දාගන්න. ඊට පස්සේ පොඩ්ඩක් load වෙන්න ගන්නවා. ඊට පස්සේ ඔයාලගේ මෙන්න මේ විදිහට තමයි ඒක on වෙන්නේ. මේ desktop site එක දැම්මේ නැහැ කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙන්න මෙතන තියෙනවා ඊළඟට generate free කියලා. ඒක ඔයාලා එකපාරට click කරගන්න ඕනේ. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලගේ account එකක් හදාගන්න එනවා. බය වෙන්න දෙයක් නැහැ. මේකේ මාත් දැන් account එකක් හදලා තියෙන. ඒකෙන් කිසිම issue එකක් මට නම් මේ වෙනකන් හම්බෙලා නැහැ. ඉතින් මම මේ විදිහට මේකේ account එකක් හදාගන්න. ඉතින් ඔයාලා දන්නවනේ Google account එකක් හදාගන්නකොට Google email address එක දීලා හදාගන්න පුළුවන් නේ. හදාගන්න බැරි කෙනෙක් හරි දන්නේ නැති කෙනෙක් හරි ඉන්නවනම් මට පහලින් comment එකක් දාන්න මං කියලා දෙන්නම්. ඉතින් ඉස්සෙල්ලා කිව්වා වගේ හදාගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. ඊළඟට ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන මේ දෙවෙනියට තියෙනවා create කියලා ඒක එකපාරට touch කරන්න. ඊට පස්සේ ඉතින් අපි මෙන්න මේ වගේ තැනකට තමයි අරන් එන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන උඩ තියෙන කටුව touch කරලා ඊට පස්සේ මෙන්න මෙතන අංක 2 දාගන්න. ඒ කියන්නේ ඔයාලට ෆොටෝ දෙකක් generate කරගන්න ඕන නම් දෙක ඉලක්කම දාගන්න. නැත්නම් එක ඉලක්කම තියන්න. අනිත් ඉලක්කම් වලට දාන්න එපා. එතකොට ඒක prime version එකෙන් තමයි යන්නේ. ඉතින් අපි අර ඉස්සෙල්ලා ChatGPT එකෙන් copy කරගත්ත මතකයි නේද prompt එක. ඒක මේ මෙතන උඩ paste කරන්න ඕනේ. ඉතින් මම ඉස්සෙල්ලා copy කරගෙන හිටපු හින්දා මම මෙහෙම paste කරනවා. paste කරලා ඉවර වෙලා මෙන්න මෙතන මේ දම් පාටින් ඊතාලියක් වගේ එකක් තියෙනවා පේනව නේද? ඒක touch කරන්න විතරයි තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ touch කරනවත් එක්ක මේක රවුම් පොඩ්ඩක් අරගෙන ගන්නවා. අරගෙන මෙන්න මේ විදිහට අපේ ෆොටෝ දෙක ජෙනරේට් වෙන්න පටන් ගන්නවා. ඒකවල මුලින්ම කියන්න ඕනේ මේක 100% ෆ්‍රී. අනිත් එක තමයි ඔයාලට අන්ලිමිටඩ් මේකෙදි ෆොටෝ ජෙනරේට් කරගන්න පුළුවන්. එතකොට ඔයාලා Fiverr වගේ දෙයක් කරනවා නම් ඔයාලා දන්න ඇති ලියනාඩෝ AI වගේ ඒවට සල්ලි වියදම් කරන්න එනවා. ඉතින් මේකෙන් ඔයාලට නොමිලේම වැඩක් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ channel එක හොඳයි කියලා හිතනවා නම් subscribe කරලා like එකක් දාලා යන්න අමතක කරන්න එපා. මොකද මම මේ channel එක අලුතින්ම තමයි පටන් ගත්තේ. ඉතින් ඔයාලා මෙන්න මේ ෆොටෝ ටික දැන් download කරගන්න එපා. ඒකින් දා මෙන්න මේ විදිහට අදාළ ෆොටෝ එක ක්ලික් කරලා ඊට පස්සේ මෙන්න මෙතන කෙළවරේ තියෙන download කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ ෆොටෝ එක high quality resolution එකෙන් download කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාගේ අනිත් ෆොටෝ එකක් download කරගන්න පුළුවන්. ඒ වගේම නැවතත් කියන්න ඕනේ මම මෙන්න මේ ෆොටෝ අපිට unlimited කරගන්න පුළුවන්. ඒ කියන්නේ unlimited download කරගන්න. ඉතින් ඔයාලා Fiverr වගේ කරන කෙනෙක් නම් ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් අදට වීඩියෝ එකෙන් ඉවරයි. අපි වෙනත් වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු. සුබ දවසක්.